හායි ඔයගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා මගේ කුක්මී YouTube channel එකට. ඉතින් ඔයා තාමත් මගේ channel එකට අලුත් නම් මාව subscribe කරලා නැත්නම් දැන්ම ගිහින් මාව subscribe කරන්න වගේම එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න කියලා පුංචි මතක් කිරීමක් කරනවා. ඉතින් අද අපි බලමු අද අපි මොනවද හදන්න යන්නේ කියලා. අද අපි හදන්න යන්නේ ප්‍රධාන අමුද්‍රව්‍ය දෙකකින් කඩේ වගේම රසට මස්කට්. ඉතින් අපි බලමු මොනවද අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය කියලා. මුලින්ම අපිට ඕන වෙනවා සීනි ග්‍රෑම් 150ක්. ඒ වගේම කෝන් ෆ්ලා අපිට අවශ්‍ය වෙනවා කෝන් ෆ්ලා මේස හැඳි 2ක්. වතුර මිලිලීටර් 500ක්. සහ ඔයාලට කැමති විදිහේ එසන්ස් එකක්. ඔයාලට එසන්ස් නැත්තම් මෙතන කරදමුංගු පාවිච්චි කරන්න පුළුවන්. මම පාවිච්චි කරන්නේ වැනිලා එසන්ස් සහ රෙඩ් කලර් කලරින්. ඔයාලට මේකට කැමති පාටක් සහ කැමති එසන්ස් එකක් පාවිච්චි කරගන්න පුළුවන්. මම මෙතන රතු පාට සහ වැනිලා තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මුලින්ම අපි සීනි එක ලිපේ තියාගන්නවා. ඊට පස්සේ අපි ඒකටම වතුර ටිකක් දානවා සාමාන්‍යයෙන් සීනි එක වැහෙන මට්ටමට වගේ. මොකද අපි මුලින්ම පැණි එක තමයි හදාගන්න යන්නේ. සීනි එක කර වෙනකන් ඉන්න එපා. එතකොට පාට වෙනස් වෙනවා. ඒ නිසා අපි සීනි එක දාලා ඒකෙම වතුර එකතු කරගන්නවා. ඊට අපි ටිකක් වෙලා මේක මද ගින්නරේ තියලා දෙහි මිරික ගන්න ඕන. ඉතින් අපි මේ විදිහට මේ සීනි පැණි එකට දෙහි යුෂ ටික එකතු කරගෙන අතරේ කෝන්ෆ්ලා මිශ්‍රණය හදා ගන්නවා. කෝන්ෆ්ලා මේස හැඳි දෙකට වතුර මිලිලීටර් 500ක් එකතු කරලා කැට හිටින්නේ නැති විදිහට හොඳට කලවම් කරගන්න ඕන. ඉතින් අපි මේ විදිහට මේ මිශ්‍රණය හදා ගන්නවා. ඔයාලා හොඳට මේ කෝන්ෆ්ලා ටික දිය කරගන්න. ඒ අතරේ අපේ සීනි පැණි එක දැන් හැදෙන ගමන් තියෙන්නේ. ඉතින් අපි මේක මේ විදිහට බුබුලු එනකම්ම රත් කරගන්න ඕන. දැන් ඔයාලට පේනවා චූටි චූටි බුබුලු දානවා. ඉතින් අපි මේ විදිහට බුබුලු වෙනකොට මේකට එසන්ස් එක එකතු කරගන්න ඕන. මම මෙතන වැනිලා එසන්ස් එකතු කරගෙන තියෙන්නේ. මම වැනිලා ටිකක් වැඩිපුර දාගත්තා. ඔයාලට කැමති නම් රෝස් එසන්ස්, පයිනැපල් ඔයාලට කැමති ෆ්ලේවර් එකක් දාගන්න පුළුවන්. ඔයාලගාව ෆ්ලේවර්ස් නැත්තම් කරදමුංගු වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට මෙහෙම බුබුලු එනකොට අපි මේකට අපේ කෝන්ෆ්ලා එක එකතු කරගන්නවා. මේ විදිහට අපි අපේ කෝන්ෆ්ලා මිශ්‍රණ එක එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේක කැට හැදෙන්නේ නැති විදිහට හොඳට හැදි ගා ගන්න ඕන. දැන් ඔයාලට පේනවා වටේ මේක දාපු ගමන් වටේට නිකන් සෙට් වීගෙන වගේ එනවා නිකන් හරියට ජෙල් එකක් වගේ. ඉතින් අපි මේක හොඳට කලවම් කරගන්න ඕන. ඔයාලා කැමති නම් ඔයාලට කජු වර්ගයක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. මුද්ද රසපලම් කජු ඔයාලට කැමති දෙයක් පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි මේක හොඳට මික්ස් කරන අතරතුර අපි මේකට කලරින් එකතු කරගන්නවා. ඔයාලට කැමති පාටක් මේ වෙලාවේදී පාවිච්චි කරන්න පුළුවන්. දැන් රතු පාට. ඉතින් අපි මේක හොඳට මේ විදිහට කලවම් කරනවා. දැන් ඔයාලට පේනවා මේක ටික ටික සෙට් වෙනවා. මේක හොඳට සෙට් වෙනවා ඇලෙන ගානට. ඉතින් අපි මේක හොඳට ගොඩක් වෙලා හැදි ගන්න ඕනේ. එතකොට තමයි හොඳ හයියට සෙට් වෙලා කෑලි කපන්න පුළුවන් විදිහට එන්නේ. ඉතින් දැන් මේ තියෙන විනාඩි 4කට 5කට පස්සේ ඉතින් අපි තවත් මේක හොඳට හැදි ගා ගන්න ඕන. ඉතින් ඔයාලට පේනවා දැන් මේ මික්සර් එක ටික ටික ඝන වීගෙන එනවා. එතකොට දැන් අපි මේක දාන්න කප් එකක් ගන්න ඕන. ඔයාලට කැමති ට්‍රේ එකකට දාගන්න පුළුවන්. මම මෙතන ගොඩාක් හදන්නේ නැති නිසා මම පොඩි කප් එකක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් අපි මෙන්න මේ විදිහට පදම ආවහම සාමාන්‍යයෙන් ඝන තත්වයට අපි මේක මේ කප් එකට දාගන්නවා. ඒ වගේම ඕගොල්ලන්ට පුළුවන් මේක එළියේ තියන්න. ෆ්‍රිජ් එකේ දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එළියේ තිබ්බහම මේක හොඳට සෙට් වෙනවා. ඒ වගේම දවස් 3ක් විතර කල් තියාගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට මෙහෙම අපි කප් එකකට දාලා අපි මේක එළියෙන් තියන්න ඕන නිවෙන කම්ම. සාමාන්‍යයෙන් පැය භාගයක් විතර
තියාගත්තාම හොඳටම ඇති. එතකොට අපිට කෑලි කපන්න පුළුවන් විදිහට ගානට සෙට් වෙනවා. ඔයාලට මේකට අවශ්‍ය නම් මුද්ද රස් පළම්, කජු, රට කජු ඔයාලට කැමති දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන පැය භාගයකට පස්සේ අපේ මස්කට් එක ඔයාලට පේනව නේද හොඳට සෙට් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට මේ වෙලාවේ කෑලි කපන්න පුළුවන්. මේ විදිහට මම මේක කෑලි කපා ගන්නවා. ඇත්තටම කඩේ තියෙන මස්කට් වගේම හරිම රසට එනවා. ඔයගොල්ලෝ ගෙදරදී හදලා බලන්න. ඉතින් මේ විදිහට මම මේක කෑලි කරලා කෑලි වලට කපනවා. ඉතින් මේ තියෙන අපේ මස්කට් එක. මේක ඇත්තටම හරිම සොෆ්ට්. ඒ වගේම කඩේ තියෙනවා වගේම තියෙනවා. ඉතින් ඕගොල්ලොත් ගෙදරදී මේ වගේ මස්කට් හදලා බලන්න. අඩු වියදමකින් වගේම අඩු වෙලාවකින් හදා ගන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝ එක බැලුවා නම් හොඳයි කියලා හිතෙනවා නම් ඔයාලා අදහස පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. වගේම සුබ දවසක් ඕගොල්ලන්ට. මගේ වීඩියෝ එක බැලුවට බොහොම ස්තුතියි.